ඊළඟ අද වෙනකොට ඔබතුමන් දන්නවා දෙහිකඩියක් පාර ගෙනියන්න බෑ. පාර ක්‍රියාත්මක වෙනවා. බලන්න ඖෂධ වර්ග ගොටකොළ මිටි 5ක් ගෙනියන්න බෑ. මේ පනත අරගෙන කියවලා බලන්න සංශෝධනය කළා කියන එක මහා අවදානයක් ගතියක් තියෙනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? අපේ බෙදකම ටිකින් ටික වලපලට දාන්න. ඒ විතරක් නෙමෙයි අපේ වෛද්‍යවරුන්ගෙන් එන ඉගෙන ගන්න ඕනේ. දැන් හේනේ මේ වෙද මහත්මයා පසුගිය දවස්වල අපේ කොමසාරිස්තුමා මොන ගැවුච්ච වෙලාවේ කතා කරාම මොකද කිව්වේ? පාරම්පරික වෛද්‍ය අම්මා තාත්තාගෙන් එන දූ දරුවන්ට නෙවෙයි වෙනත් අයට උගන්වනවා කියලා. මම කොහෙනම් සම්පූර්ණ නතර කරන්න ඕනේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන එන කෙනාට පාරම්පරික වෙදකම උගන්වන්න බෑ. අයිතිය පරපුර නෙවෙයි. ඒසා අපි ගැටෙන්න කැමති නෑ. අපේ සියලු දෙනා සමග මේ කියන්න ඕන දේ මම කියනවා අපි කට ගෑවා සිසජාට මහත්තයා මූලට කිව්වා. අදත් එහෙමයි. අපේ පෞද්ගලික සිත තරහක් නෑ. අපිට ඕනේ අපේ වෙදකම රැකගෙන විතරයි. මේ වෙදමහතුරු කිසිම කෙනෙක් අපේ මේ ඉන්න අපේ විද්වතුනි රුපියලක්වත් රජයෙන් අරගන්නේ. මේ ඔක්කොම තමන්ගේ අතින් වේදන් කරන වෙදකම කරන්නේ. මේ ඔක්කොම වෛද්‍යවරු පාරම්පරික DA වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු මේ ඔක්කොම මේක කරන්නේ තමන්ගේ අතින් වේදන් කරගෙන. එතකොට මේ හැමදේම ආරක්ෂා කරගන්න එහෙමයි. සායනික පරීක්ෂණය අර මම කලින් සිහිපත් කරා වගේ අපේ බලපොරොත්තු වෙන්නේ අම්මගේ බලයෙන් ඉඳලා. ඔව්. මම ඉන්ටර්විව් එකකින් අහුවා අපවාසයේ කොහොමද මේ වෙදකම ඉගෙන ගත්තේ කොච්චර කාලයක්ද? මම අම්මගේ බලයෙන් ඉඳලා කියලා. එහෙම අහුවා මාත් එක තර්ක කරා. මම කිව්වා අම්මා බලන දේ මම දකිනවා. අම්මා අපේ තාත්තට වේත් ටික ගේනකොට ඒක මම දකින්න අම්මා වේත් ටික කොටනවා අම්මා වේත් ටික ගානකොට මමත් ඒක දැක්කා. ඒ සුවඳ මම නින්දා. ඔබ නැහැ කියලා හුරනවා. අද විද්‍යාව පිළිගන්නවා. අම්මා බලන දේ අහන දේ අපේ කුසේ ඉඳගෙන බලනවා කියලා. එදා ඉඳන් අපේ අඩමස් නාර සමල ඒ තුලට ගිලාගස්ස වෙදකමක් වෙද මහත්මයා මේ වෙද මහත්මයා. හැබැයි අවාසනාවකට මොකද්ද දෝෂයක් කළා පාරම්පරික වෛද්‍යවරයයි උපාධිධාරී වෛද්‍යවරයයි දෙපැත්තට කරා. ඉස්සර එක දීතියක්. දැන් දෙපැත්තට කරලා බේරෙන්න කරලා දැන් ටයිම් කුටි වගේ මෙතනින් අපේ හා සම්බන්ධතාවය බොහෝ අඩුයි. බොහොම ආදරෙන් අපිට කලකන සියමෝන් පිසක් ඉන්නවා. නැත්නම් නේ. හැබැයි දොළුසුත පොරවේ ඒරියාවල කරන මහා තුච්චම ජාති උටි. වෙදකමද දේශීය වෙදකමද බෑ දේශීය වෛද්‍යවලට බෑ. නමුත් මේ වෙදකම අරගෙන බලන ඔබතුමාට පැහැදිලි වෙයි කේල්කියක් ගන්න කියලා මේ වෙදකම වෛද්‍යවරු කරන්නේ කොහොමද කියලා අපිට තේරෙයි. ඒ නිසා මේ ඒ සංරක්ෂණයේ කොහොම විදක් විතර අපේ මාතරාජි මහත්මලා නැත්නම් අපේ වෙදකමද සංරක්ෂණ සභාවේ මේ ආරම්භ කරපෙන්නේ බොහොම පොඩ්ඩයි. ඒ නිසා අපි මේ මතක් කළේ මෙන්න මේ වෙදකම ආරක්ෂා කරගන්න තමයි අපේ ඇතමස් සමනහරවල තියෙන වෛද්‍යවරු විතරක් නෙමෙයි අපේ අම්මලා ගාවත් ඒක තාත්තලා ගාවත් මේ සියලු රටවැසියා වගේ තියෙනවා. මට මතකයි ඒක මේ රටට ආපු විද්වතෙක් ගෙයක් ගානේ ගිහිල්ලා කියනවා උඹලගේ රටේ ගෙයක් ගානේ ඉන්නේ වෛද්‍යවරු. ඔබ දන්නවා මේ කියමන කවුද කියලා. ඇයි අපේ බඩේ අමාරුවට ඉස්සර බේත් ගන්න මොකටද කියේ නැහැ. අපේ මරණ පරීක්ෂකතුමා හොඳ දක්ෂ වෙද පරපුරක පුරුකක්. ඉතින් ඒ සායිතුම දන්නවා ඒක. ඔබ දන්නවා. ඇයි ගෙදර තමයි කොත්තමල්ලි ටික සෝදර ටික අබ ටික ගෙදර තමයි ඔක්කොම හදාගන්නේ. බඩේ අමාරුවට අවශ්‍ය බෙහෙත් ටික ඒගොල්ලෝ කොත්තමල්ලි ටික ඒ වගේ මේ අවශ්‍ය කරන බෙහෙත් ටික ගෙදර තමයි හදාගන්නේ. ව්‍යංජනයට අවශ්‍ය කරන ගොළුබඩු ටික ගෙදර තමයි අපට ලගත්තේ. ඇයි අපි අම්මා තාත්තගේ ළඟ ඒක තිබුණා. බැරි වුණොත් ඒ නිසා ඒක වෙදකම මම කියන්නේ ඔබතුමාට බේරවලු මේ තියෙන ඔක්කොම අපේ දේශීය වෙදකම. අපේ වෙදකම කියන පැල. ඒක 500ක් විතර තියෙන ඔක්කොම බැලුම් ටික දුරු කරලා මේ කුටියේ තියෙන ටික. එතකොට මේ ඔක්කොම ටික අරගෙන බලන්න මේ ඔක්කොම අපේ වෙදකමට ගන්න ඒවා. දැන් මේවා පහලේ යනවා. ඉතින් අපිට අපි ඉල්ලනවා
අපි මතක් කරනවා අපේ වෙදකම මම සිසිල් ජයකොඩි එතුමාට 10 පාරක් විතර ගියා මට වගේ නොතිරු සාක්ෂි මම ඉල්ලීම කරාගෙන උපාධිධාරී වෛද්‍යවරුන්ට වරප්‍රසාද දෙන්න විරුද්ධ නෑ ඒක අපි කරනවා ටිකක් දුක් විඳලා ඉගෙනගෙන හැබැයි පාරම්පරික වෛද්‍යවරයාට තමන්ගේ දෙයක හදා ගන්නයි සායනිකව එදා ඉඳන් පරම්පරාවේ තමන් ඔප්පු කරපු පාවිච්චි කරපු දෙයට හදන ඒ රෝගියාට දෙන්නේ නේද ඒකත් නැති කරලා දැන් නිරාපරිච්ඡත් අපි නැති කරලා තියෙනවා. DA නැවැත්තුවා తాවකාලික කියලා අදත් తాවකාලිකයි අවුරුදු ගානක් කියලා. ඊළඟට පාරම්පරික වෙලකම දැන් නැති කරලා තියෙනවා తాවකාලික කියලා. දැන් මේ වෙයි මම හිතනවා අනාගතේ තව බොහෝ කාලයක් යන කලින් මම අමතුමාට කියලා තාවරයි. මේ ලාම්බේචලාවේ අපේ අනාගතේ ගැටලුවක් වුණොත් ප්‍රශ්නයක් දුරොත් මම නම් අහනවා. අනාගතේ අපි කරන්න වෙනවා පාරට මෙතෙක් දවසක් දැස්සේ නැහැ අපේ වෛද්‍යවරු කිසි දෙයක් වරප්‍රසාද ඉල්ලලා. එතකොට අපි මෙවර මේ යන විදිය මර්ධනයේ ක්‍රමවේදයේ බැලුවොත් ඉදිරියේදී පාරට සියලු දෙනා බහිමත කරන්නේ මේ අහු වෙන තැනම ගහනවා. නඩුවන්නේ නඩුව මාන්නේ බැයි කියනවා. කරන්නේ නැහැ. මම කියනවා මම විතරක් නෙමෙයි අපේ පාරම්පරික වෛද්‍යවරු 20000ක් නැත්නම් මට ලංකාවේ ඉන්නවා. මේ ලංකාවේ ඉන්න සියලුම වෛද්‍යවරු සහ 20000ක් පාරට දාලා අනාගතයේදී අපි ඊට වඩා දැඩි පියවරක් මේ විදිහට ආවොත් අපි කරමු. ඒ වෙලෙන් අපි දැන් ආයෝජන සංරක්ෂණ සභාවේ වෛද්‍යවරුන්ගේ දිස්ත්‍රික් බලමණ්ඩලයේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සඳහා දැන් ලෝය කෙනෙක් අපි ඉන්නවා. අපේ ඕනම වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ගැටලුවකදී අපේ ලෝය කෙනෙක් ඉන්නවා. එසා භාවයෙන්පා දිස්ත්‍රික් ආයෝජන බලමණ්ඩලයේ ඒ ඔබට ඕනම වෙලාවකදී ලෝයගේ නීති උපදෙස් ගන්න පුළුවන්. ඔබට හානි කරන එකට වළක්වන්න. ඒ නිසා මේ වෙදකමේ කාංශා අභින් කියලා කියන්නේ දිව්‍ය ඖෂධයක්. සංජීවනත් ඒ තරම් ඖෂධයක් අපිට නෑ. මේක හරි. හැබැයි වැරදි විදිහට භාවිත කරනකොට අපිට විරුද්ධයි. හොර වෛද්‍යවරු අර මේ YouTube එකේ ඉන්න ඇයි අපිට විරුද්ධයි. වේදකම දාන්නේ නෑ වේදකම කරන දේ දෙන්නේ නෑ විරුද්ධයි. මම කියවා නියාමන ක්‍රමය අපි කියලා දෙන්නම්. පරම්පරාවේ සුරක්ෂිත කළ වේගකල්ලා ඒක උගන්වන්න ඕන ක්‍රමය කියලා දෙන්නම්. ඒ නිසා අපි ඒක කරනවා නම් අපි ගාව දැනුම තියෙනවා ක්‍රමය තියෙනවා අපිට අමාරුත් නෑ. අදිම ගානේ ආයුර්වේද කටයුතු ටික කරලා යන අමාත්‍යාංශයට වෙනම දීලා ආයුර්වේද අමාත්‍යාංශයට අපිට වෙනම වෛද්‍ය සභාවක් දෙනවා නම් කියන්නත් නෑ. අපිට අපේ ටික කරලා යන්න යත්තන් ඉතින් යත්තන් කරලා නම් සම්පූර්ණ යන්න පුළුවන්. කියන්නත් නෑ. ඒක අපි මේ වෙලේ මම මේක මතක් කරේ දැන් අපේ වෙදකමේ තියෙන බරපතල ගැටුම් අනාගතයේ සිදු විය හැකි දේවල්. ඒ නිසා මම කතාව දිගු කරන්නේ නෑ. කියන්න බොහෝ කරුණු තිබුණා. අපිට මේ වෙදකම ආරක්ෂා කරගන්න අපේ කම ආරක්ෂා කරගන්න තමයි අපේ මේ සුදංගොඩ ආයෝජක සංගঠন සභාව මගින් මේ දැවැත්තට මේ 7-5ක් තමයි රජයෙන් ලැබෙන්නේ. අපේ දිනස් මාතරාජ්‍ය මහත්තයා වගේම අපේ ඥානක මාතරාජ්‍ය මහත්මයා අපේ ආර්යනන්ද මහත්මයා ඇතුළු සියලුම සභාවේ ඉන්න වෛද්‍යවරුන්ගේ අතින් සම්දාසම මේ සුන්දර. එතකොට 7-5 මම දන්නේ රජයේ එකයිම අරගෙන එහෙම ලැබිලා එහෙම අර ප්‍රසාදයක් මම දැන්වීමක් මම නැහැ කියලා ලැබිලා නෑ. දැන්වීමක් ලැබිලා නෑ මම හිතන හැටියට අඩු ගානේ මේ දැනුවත් කරන ආයුර්වේද මේ පොරුවක් අපිට ලැබිලා නෑ. දෙන්නම් කියලා කියලා පස්සේ ඉතින් ඒක කවුද අරන් ගිහිල්ලා. ඒවට කියනකොට අපි සිංහල සුද්ධ සිංහලත් විස සිංහලත් එකතු කරලා කියන්න වෙනවා. ඉතින් අපි ඒක කියන්න ඕනේ නෑ, ගැටෙන්න ඕනේ නෑ. නමුත් මේ මතක් කරේ එහෙම පාදන පීඩන මාධ්‍ය තමයි මේක තමයි යන්නේ. ඒ නිසා අපිට ඔබේ ආශිර්වාදය ලැබලා දෙන්න. අපිට ගැටෙන්න ඕනේ නෑ. අපි ජාතියක් හැටියට, සංස්කෘතියක් හැටියට බොහොම ධර්මීය සියල්ල එකතු කරගෙන යන ගමන. අපිට පුළුවන් විදිහට මේ වෙදකම සුරක්ෂිත කිරීම තමයි අපි ආරමුණ. ඒ සුරක්ෂිත කරමින් රෝගීන් සුවපත් කරන්න ඒ ඔබතුමාලා කරන මහා දැවැන්ත මෙහෙවරක් දෙන්න අපේ දේශීය වෛද්‍ය ආංශයේ අපි තාමත් ශක්තියක් අපේ සම්බන්ධ වෙලාරි මට හරිය කරදරයක් අපේ ඔසුද මහත්මයා. මොකද ඉන්න දෙන්නේම නැහැ. දිස්ත්‍රික් බලමණ්ඩලයේ වෙනම කතා කරනවා, පන්තියක කතා කරනවා. ඉතින් එදා ඉඳන් රැඳවල් දෙකේම මේක ආරක්ෂා කරන්න, සුරක්ෂිත කරන්න එදා ඉඳන් මහත් දැවැන්ත කාර්යයක්